ඔන්න අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ හරියට Helix AI එකේ account එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක account හදන්න දන්නේ නැති කට්ටියට ගේන වීඩියෝ එකක්. ඉතින් account එකක් හදන්න දන්නේ නැති කෙනෙක් විතරක් මේ වීඩියෝ එක බලන්න, දන්න කට්ටිය skip කරලා යන්න. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න ඕන. ඔන්න අද මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට Helix AI software එක රිලීස් කරලා තිනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් Helix AI වෙබ්සයිට් එකට ගිහිල්ලා software එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ PC එකටත් Helix AI software එක දැන් ඉඳන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකට system requirements ටිකක් ඕන කරනවා. ඒවත් දාලා තියෙනවා වෙබ්සයිට් එකේ. ඒව බලලා ඔයාලගේ PC එකේ run කරගන්න පුළුවන් නම් Helix AI software එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඉස්සෙල්ලාම ඕගොල්ලෝ sign up button එක ක්ලික් කරලා ඔයාලා email එකයි password එකයි මෙතන type කරගන්න. ඉතින් මෙතෙන්ට strong password එකක් add කරගන්න. ඒ වගේම ඔයාලගේ email address එක මෙතෙන්ට type කරගන්න. ඉතින් දැනට මගේ email තියෙන email හැම එකකෙම account එකක් හදලා තියෙන හින්දා මම මෙතෙන්ට temporary email එකක් ගන්නවා. ඉතින් temporary email කියන එක ගොඩක් කට්ටිය දන්නවා ඇති. සාමාන්‍යයෙන් කිව්වොත් fake email එකක් අපිට generate කරගන්න පුළුවන්. එන්නේ temporary email එක තමයි මම මෙතෙන්ට අද use කරන්නේ. ඉතින් ඒ email එක මම මෙතෙන්ට paste කරලා ඉවර වෙලා strong password එකක් දෙනවා මේ විදිහට. ඉතින් password එකක් දුන්නට පස්සේ අපිට මෙන්න මේ විදිහට verification OTP එකක් ඉල්ලනවා. ඉතින් ඔයාලගේ email එකට inbox එකට ඇවිල්ලා ඇති NHPLK එකෙන් verification OTP එක. එන්නේ verification OTP එක ඔයගොල්ලෝ copy කරගන්න ඕන. මම මේ විදිහට මගේ temporary email website එකට යනවා. website එකට ගියාට පස්සේ මේ විදිහට ඇවිල්ලා තිනවා අදාළ කරන email එකට OTP එක. OTP එක මම copy කරන් ඇවිල්ලා මෙතන paste කරලා verify click කරපු ගමන් මේක verify වෙනවා. verify වුණ ගමන් ඔයගලන්ට account එක create වෙලා ඔයගලන්ට software එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට තමයි account එකක් හදාගන්නේ. හරිම lazy simple. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඊළඟ වීඩියෝ එක තමයි Helix AI software එක download කරගන්න හැටි සහ software එකේ විස්තර සහ ඒක install කරගන්න හැටි ගැන තමයි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් ඔයගලන්ට සුබ දවසක්.